අද අපි ඇවිත් ඉන්නේ අම්මා කෙනෙක්ව සර්ප්‍රයිස් කරලා යන්න. ඉතින් අම්මයි තාත්තයි ඉන්නේ අන්න අර අතන ගෙදර. අපි දැන් යන්නේ. අපි බලමු කොහොමද එයා සර්ප්‍රයිස් දෙන්නේ කියලා. ඕ මාමට අමාරුයි කියලා කිව්වා. අපි මාමව බලලා යන්න කියලා ඊට පස්සේ මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ අහිංසක අම්මගේ ඇස් දෙක පේන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩුවක් ඔයගොල්ලෝ දැක්කොත් ඒකට මුකුත් කියන්න එපා කියලා ඔයගොල්ලෝගෙන් ආදරෙන් මම ඉල්ලනවා. මම මෙහෙම කියන්න හේතුව තමයි සමහර මිනිස්සු හිතන්න නැතුව කියන සමහර වචන නිසා යම්කිසි මිනිසෙක්ගේ හිතක් රිදෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා කමෙන්ට් කරද්දී හිත රිදෙන දේවල් කමෙන්ට් කරන්න එපා කියලා මම ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. මට මුකුත් කරගන්න විදිහක් නැතුණා මේ ආය අර තුවාලයක් ඇරි දැන් ආයෙ ගල් කැට කැරලා තිබ්බා ඒක මේ දැන් ගෙඩියට ඇවිල්ලා මේ ඒක ගන්න මුකුත් කරන්න බෑ ඔව් මේ yang ready. දැන් අපි ඇයි ආවේ කියලා දන්නවද? ඒක කවන්නද? ඔයාට අපි කේක් එකක් ගෙනාවා. හරිද? ආවෙන් හිටියද කන්න මොනා හරි? ඔව් මේ බිරියානි කණ්ඩා සංගීත පුතා හදලා දුන්නා මේ සැරේ අවුරුද්දට. ඒකනේ. අපි ඒ වගේ දෙයක් ගෙනාවා ඔයාට කන්න. අද කන්න ඕනේ ඈ? අම්මා නංගි වෙනුවටනේ මං ආවේ. Dear Amma, happy birthday to you. Cuba panggilnya Kira. Jangan lagi di taman. Ada kapan bani? Kawan kala. Selamat kawan. Selamat kawan juga. Mina wage denna akata ari